ප්ලේන් එකක් යන්න ලෑස්ති වෙලා අනවුන්ස්මන්ට් එකක් යනවා. මේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා දෘශ්‍යාබාධිතයෙකි. නමුත් ඔහු ගුවන් ගමන් වාර 1000කටත් වඩා සාර්ථකව මෙහෙवला තියෙනවා. එබැවින් ගුවන් මගින් කිසි ලෙසකත් බිය විය යුතු නැත කියලා. ඊටසන පැසෙන්ජර්ස්ලා පොඩ්ඩක් කලබල වුණත් කමක් නැහැ කෝ පයිලට්ුත් ඉන්නවනේ කියලා හිත හදාගත්තලු. එතකොට මොන තව අනවුන්ස්මන්ට් එකක්. මේ ගුවන් යානයේ සහායක නියමුවාද දෘශ්‍යාබාධිතයෙකි. නමුත් ඔහුද සාර්ථක ගුවන් ගමන් වාර 500කට වඩා සහභාගී වෙලා තියෙනවා. ඒ නිසා ගුවන් මගින් කිසි ලෙසකත් බිය විය යුතු නැත. පැසෙන්ජර්ස්ලා තව ටිකක් කලබල වුණත් ඒත් එකම ප්ලේන් එක ලිෆ්ට් ඔෆ් කරන්න පටන් ගත්ත හින්දා බෙල්ට් එහෙම තද කරගෙන දැන් ලෑස්ති වුණා. වේගෙන් ඉස්සරහට ගිය ප්ලේන් එක දැන් රන්වේ එකේ කෙළවරටම වගේ හැබැයි තාම ලිෆ්ට් ඔෆ් කළා නැහැ. තාම යනවා. හොඳටම බය වෙච්ච පැසෙන්ජර්ස්ලා කිරිය යටින් කෑ ගහන්න ගත්තා. ඒත් එක්කම ඔන්න ප්ලේන් එක රන්වේ එකෙන් ඉස්සලා අවුලක් නැතුව ලිෆ්ට් ඔෆ් කරා. කැප්ටන් කෝ-පයිලට් ඉන්න පැත්තට හැරිලා මුන් කෑ ගැහුවේ නැති දවසට තමයි අපිට කෙලවෙන්නේ.